වෙල්කම් කියලා පිළිගන්නවා මිස්ටර් ඉම්ප්‍රින්ට් YouTube channel එකට. ඉතින් මේ channel එකෙන් අපි කතා කරන්නේ tech සහ educational content. ඉතින් මම කලින් වීඩියෝ එකෙන් අරන් ආවා degree level එකේ free course එකයි certificate එකයි දෙකම දෙන website එක. ඉතින් ඒක check out කරන්න මම cart එකේ දාන්න link එක. ඒ වගේම end screen එකෙත් වැඩේ. ඉතින් අද අපි කතා කරන්නේ ඒ වගේම තවත් website එකක්. හැබැයි මේක නම් ටිකක් technical කට්ටියට තමයි ගැලපෙන්නේ. මේකේ නම Code Cloud. ඔයාලා Google එකේ search කරාම Code Cloud කියලා. හැබැයි මෙතන CV එකට ඔයාලා දානවල K. ඔයාලට courses ගන්න පුළුවන්. මේ වගේ බොහොමයක් කැටගරි වල AI, automation, AWS, Azure මේ සමහර දේවල් නම් ඔයාලා අහලාද මේ Docker වගේ දේවල්. ඉතින් මේක ඇතුළේ ගත්ත software engineering වලට තව DevOps IT පැත්තේ කට්ටියට නම් මේක ගොඩක් හොඳයි. මේකේ තියෙන්නේ ඇත්තටම IT courses තමයි. ඔයාලට පුළුවන් මේකට බොහොම පහසුවෙන් log වෙන්න. මම දාලා තියෙනවා මේ description එකේ link එක. ඔයාලට එකෙන් sign up වෙන්න පුළුවන් Google account එකෙන් බොහොම පහසුවෙන්. ඒ වගේම ඔයාලා පොඩ්ඩක් මේ settings වලට යම ගිහින් එයා පොඩ්ඩක් හදාගන්න හේතුව certificate එක issue කරද්දී ඒ settings එහෙම බලපානවා. ඉතින් මෙතන ඔයාලා community එකට ගියාම මේ සම්බන්ධයෙන් ඔයාලට තොරතුරු දැනගන්න පුළුවන්. job එකකට prepare වෙනවාට මේ වගේ දේවලුත් බලා ගන්න පුළුවන්. එයාලගේ 100 day boot camps දෙකක් දැනට එහෙම තියෙනවා. ඊළඟට practice කරන්න ඔයාලට labs තියෙනවා. ඒ වගේම free plan එකේ යට free labs තියෙනවා. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ අලගාව courses සහ වෙන වෙනම learning path තියෙනවා. learning path එකක් තෝරගත්තොත් ඔයාලට ඒක දාලා හැම course එකක්ම බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන AI tutor කෙනෙකුත් ඉන්නවා. ඒ වගේම course notes මෙතනින් ගන්න පුළුවන්. blog එක මෙතන තියෙනවා. එයාලගේ all courses මෙතන තියෙනවා. හරි. ඒ වගේම ඔයාලට මෙතන search කරන්න පුළුවන් course වගේ කැමති දෙකක් තියෙනවා නම් ඔයාලට tutor select කරන්න පුළුවන්. එතන ඉන්න tutors ලා නම් ඔයාලා දන්නේ නැතුව ඇති. progress එක අනුවත් ඔයාලට මේක select කරගන්න පුළුවන් ඔයාලගේ courses. මේක නම් Udemy එකෙත් තියෙනවා. ඔයාලට upgrade කරන්න පුළුවන්. මේක free වගේම paid plan තියෙනවා. නමුත් free ඒ වගේ මේ certificate එක issue කරනවා. මෙතන stand pro සහ free කියලා option කීපයක් තියෙනවා. ඉතින් ඔයාලට මම දැන් මෙතන බලා ගන්න පුළුවන් ෆිල්ටර් කරලා තියෙන free option එක. කැටගරි එකට මම මුකුත් select කරලා නැහැ මෙතනින්. එතකොට ඔයාලා බලා ගන්න පුළුවන් මේ වගේ courses තියෙනවා. ඉතින් මම දැන් මෙතන Linux course එක කරන ගමන් ඉන්නේ crash course එක. ඉතින් මෙතනින් ඔයාලට unenroll වෙන්න පුළුවන්, continue learning දෙන්න පුළුවන්. ඔයාලා අලුතෙන්ම course එකට යනවා නම් enroll කියලා වැටේ. දැන් බලන්න මෙතන course certificate එක දෙනවා. labs 4ක් තියෙනවා. lessons 10ක් තියෙනවා. මේක නම් පැය භාගයකටත් වඩා අඩු වීඩියෝ සීරීස් එකක් මේකේ තියෙන hours 0.35 කියලා. ඒ වගේම මම නම් මේක තව විනාඩි 5ක වගේ චූටි කොටසක් තියෙන්නේ. වගේම ඔයාලා බලා ගන්න පුළුවන් Discord community එක තියෙනවා. ඔයාලට මොකක් හරි උදව්වක් ඕන වුණොත්. ඒ වගේම මේකේ labs තියෙනවා. ඒ වගේම මේක බොහොම user friendly. ඔයාලට enroll වුණා පාවිච්චි කරන්න පුළුවන්. certificate එක issue කරනවා කිසිම ප්‍රශ්නයක් නැතුව මේ free plan එකේ අයට. ඒ වගේ මේ යාලගේ මොබයිල් ඇප් එකක් තියෙනවා. පර්සනල් AI ටියුටර් කෙනෙකුත් මේ වෙද්දි ඉන්නවා. ඉතින් මම හිතනවා ඔයාලා මේක පොඩ්ඩක් try කරලා බලන්න. ඔයාලා IT පැත්තට අරගෙන නම්. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. මම ගොඩක් මේ දේවල් විස්තර කරන්නේ නැත්තේ විස්තර කරන්න තරම් ඇත්තටම දෙයක් නැහැ මේ වෙබ්සයිට් එකේ. මේ වෙබ්සයිට් එක ඇත්තටම මම පර්සනලි පිළිගන්නවා. මොකද සාමාන්‍ය මේ free certifications කිව්වට මේ certificate පිළිගන්නවා. මොකද මේකේ hands on practice තියෙන හින්දා මේ වගේ practical labs තියෙනවා. එතකොට ඔයාට මේ වගේ pass වෙන්න බෑ. මොකද මම මේ practice lab test කරලා බැලුවා. මේවා pass වෙන්න පුළුවන්. ඔයා ඇත්තම කිව්වොත් ඒ lab එක හරියට complete කරොත් විතරයි. එහෙනම් මේ certification සමහර ඔයාලට මේ free ඒවා වුණත් පොඩියට බලා ගන්න පුළුවන්. නමුත් ඇත්තටම lab එක practice කරද්දී ඔයාලට ඇත්තටම real world experience එක හම්බ වෙනවා. එහෙනම් real world experience එක හම්බෙන විදිහේ course එකක් කරලා තියෙන certificate එකක් ඇත්තටම පිළිගන්නවා. ඒ වගේම ඔයාලා Google එකේ ඕනනම් search කරලා බලන්න. මෙයාලා සිංගප්පූරු වල මෙයාලගේ ආයතනයක් තියෙනවා. මම research කරපු විදිහට මෙයාලා ගැන. ඒ වගේම ඔයාලා IT වල මුල් හරිය ඉන්න කෙනෙක් නම් ඔයාට මේ Linux කියන්නේ මොකක්ද කියලා දැනගන්න කුතුහලයක් තියෙනවා. නැත්නම් ඔයාට මේ Docker කියන්නේ මොකක්ද කියලා දැනගන්න කුතුහලයක් තියෙනවා. නැත්නම් ඔයාට මොකක් හරි subject එකක් ගැන පොඩි crash course එකක් ගන්න ඕනලා තියෙනවා. එහෙනම් මේ course එකට ඇවිල්ලා බලන්න බොහෝ දුරට ඔයාට ඕන කරන දේ ඇති හේතුව ඒක වඩා ලේසි ඔයා සල්ලි ගෙවනවට වඩා
නැත්තම් මේ බලන්නකො AWS certified AI practitioner. දැන් මේක වාට ඇත්තටම ෆ්‍රී ප්ලෑන් එකේ නෑ. නමුත් මේ බලන්නකො already DevOps කරන කෙනෙක් නම් already DevOps ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයාට AI powered DevOps ඉගෙන ගන්න ඕන නම් මේක හොඳයිනේ. 아무තු වෙනම කෝස් එකකට ගවන්න ඕනේ නෑනේ. ඊළඟට මේ MCP model context protocol මට මතක හැටියට මේ MCP කියන්නේ යෝ model concept protocol. එතකොට ඒක ඉගෙන ගන්නවා වගේ නම් නැත්තම් මේ AWS basics වගේ ඉගෙන ගන්න උමනාවක් තියෙන මේ කෝස් පොඩි වෙන්න පුළුවන්, ලොකු පෑ ගණන් නැති වෙන්න පුළුවන්. නමුත් ඔයාට ඕනම කරන ටික ඉම්මන්ට කවර් කරගන්න මේක වටිනවා. ඒ සම්බන්ධයෙන් එතකොට අයිඩියා එකක් අරගෙන මම මේක ඉස්සරහට මේ පාත් එක යනවද නැද්ද කියලා ඔයාලට තීරණය කරන්න පුළුවන්. මොකද සමහර විට ඔයා මේක කරයින් පස්සේ ඔයාලට තේරෙන්න පුළුවන් මේක ඔයාගේ පාත් එක නෙමෙයි කියලා. ඒකට සම්පූර්ණ පැය 60ක විතර කෝස් එකක් ගන්නවට වඩා ඔයාලට මේ වගේ මිනි කෝස් එකක් ගන්න ලේසි. පස්සේ ඔයාලට ඕන නම් අප්ග්‍රේඩ් කරන්න පුළුවන්. ඒක කිසිම ගැටලුවක් නැහැ. අප්ග්‍රේඩ් කරන එකෙත් බැලුවොත් මගේ සාධාරණ ප්‍රයිස් එකක් තමයි තියෙන්නේ. මොකද ඔයාලා බලා ගන්න පුළුවන් නිකන් මේ සාමාන්‍යයෙන් මේ ක්ලෝඩ් ක්ලවුඩ් ස්ටෑන්ඩඩ් එකේ මාසෙක $15ක් එක්ක ඔයාලට ඔක්කොම කෝසස් ටික වගේම ස්ටෑන්ඩඩ් කෝසස් ටික වගේම හැම ලැබ් එකම බලා ගන්න පුළුවන්. ඉතින් ඒ අතින් වටිනවා මේක. ඉතින් ෆ්‍රී ප්ලෑන් එකේ ඔයාලට ලර්නින් පාත් එක, knowledge resource ටික, කෝස් එකක් හම්බ වෙනවා. knowledge resource එක කියන්නේ කෝස් එකත් එක්කම තමයි. ඒ වගේම මේ ස්කිල් ඇසෙස්මන්ට් එකත් හම්බ වෙනවා. ඉතින් මම හිතනවා ඔයාලා මේ සම්බන්ධයෙන් දැන් overview එකක් ඇති කියලා. ඉතින් link එක පල්ලා description එකේ තියෙනවා. අනිවාර්යෙන් ගිහින් බලන්න. ඔයාලා මීට වඩා deep dive වෙන බලාපොරොත්තු වෙන. ඒක වියේ පැය 60ක විතර කෝස් එකක් වුණත් කමන්න. ඔයාට ඕනේ ඔයා මේ වගේ පාත් එක හරියට මෙන්ෂුවර් කරන් ඉවරයි. සුවර් කරගෙන ඉවරයි. ඔයාට හරියම පාත් එක ඕනේ නම් මෙතනින් කාඩ් එකෙන් වැටෙනවා link එක. ඒකට යන්න. නැත්තම් මම end screen එකේ දාලා තියන්න. ඒ වීඩියෝ එකට මම අර කලින් පෙන්නපු වීඩියෝ එක. ඒක ඇත්තටම ඔයාට ඩිග්‍රී ලෙවල් එකේ කෝස් ගන්න පුළුවන්. ඉතින් next වීඩියෝ එකේ හම්බෙමු. අනිවාර්යෙන් channel එකට sub එකක් දාලා තියාගන්න. notification එක ගාඩම ගෙන්න ගන්න. අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. හැමෝටම සුබ දවසක්.